ආයිබෝන් මම ඩොක්ටර් ශාමිලා සමරනායක. ඔයාලා දන්නවා වයසත් එක්ක අපේ තොල්වලට මොකද වෙන්නේ කියලා. ඇත්තටම මේ තොල්වල පිරුණු ස්වභාවය අඩු වෙලා හීනි වෙන්න ගන්නවා වයසත් එක්ක. ඒ වගේම තමයි මේ කට දෙපැත්ත පල්ලෙහාට එල්ලෙන්න බලනවා. ඉතින් මෙහෙම තොල් හීනි වුණාම කට දෙපැත්ත පල්ලෙහාට ඇදුනහම ඇත්තටම කෙනෙක්ගේ වයස පෙන්වන්න ගන්නවා. සමහර අය මේ වෙනුවෙන් ෆිලර්ස් වගේ කෙමිකල්ස් පාවිච්චි කරලා ඒ ෆිලර්ස් ඉන්ජෙක්ට් කරගෙන තොල්වල පිරුණු ස්වභාවය නැවත ලබා ගන්න උත්සාහ කරනවා. ඇත්තටම මේ ෆිලර්ස් ගැහුවහම ඒ වෙලාවට ලස්සනට පිම්බිලා තියෙනවා. ඒ වුණාට සති 2-3 මාසයක් විතර යනකොට මේවා ටික ටික අඩු වෙලා තැන් වලට මයිග්‍රේට් වෙන්න ගන්නවා. ඒ කියන්නේ එහෙම වුණාම මේ තොල් ආටිෆිෂල් තත්වයක් පෙන්වන්න ගන්නවා. ඒ කියන්නේ එක තැනක පිම්බිලා තව තැනක් එල්ලිලා වගේ ඇදිලා ඒ වගේ දේවල් පෙන්වන්න ගන්නවා. එතකොට මොකද මේ කොස්මෙටොලොජිස්ට්ලා කියන්නේ එහෙනම් at least මාස 2-3කට සැරයක්වත් මේ ෆිලර්ස් ඉන්ජෙක්ට් කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම ඉන්ජෙක්ට් කරනකොට අපි ඒකට පුරුදු වෙන්න ගන්නවා. එහෙම පුරුදු වුණාම අපිට මේ ෆිලර්ස් නැතුවම බැරි තත්වයක් එනවා. ඉතින් එතකොට ගොඩාක් සල්ලි නාස්ති වෙනවා නේද? මම ඉතින් කියලා දෙන්නම් ෆේස් යෝගා ක්‍රම 4ක් ඔයාලට කොහොමද අපි අපේ සල්ලි වියදම් කරගන්නේ නැතුව ගෙදරම ඉඳගෙන දවසකට විනාඩි 10ක කාලයක් වගේ පොඩි කාලයක් අපි වෙනුවෙන් වැය කරලා කොහොමද මේ තොල් ලස්සනට තියාගන්නේ කියලා. ඇත්තටම එතකොට අපිට ෆිලර්ස් වගේ ආටිෆිෂල් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි බලමු මේ එක්සර්සයිසස් මොනවද කියලා. මුලින්ම ඔයාගේ තොල් පවුට් එකක් විදිහට කරලා හොඳට අරින්න බලන්න. මෙන්න මේ වගේ. පේනවද මේ විදිහට උල් කරලා අරින්න. මේ වගේ තප්පර 60ක් විතර අල්ලගෙන ඉන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට තේරෙනවා මේ කට වටේ පොඩ්ඩක් හිරි වැටෙන ගතියක්, ටින්ග්ලින් ස්වභාවයක්. නමුත් ඒක ගණන් ගන්න එපා. එතකොට හොඳට තොල ලස්සනට ඇදිලා ඇරුණු ස්වභාවයක් ගන්න. අනිත් එක තමයි මෙහෙම උඩ බලලා ආයෙ අර විදිහට පවුට් එකක් කරලා hina වෙන්න. පවුට් එකක් කරලා hina වෙන්න. මෙන්න මෙහෙම. මෙන්න මේ වගේ තප්පර 60ක් විතර වගේ කරන්න. එතකොට තොල් පිරෙනවා, පිරුණු ස්වභාවයක් ගන්නවා. ඒ වගේම මේ කට දෙපැත්ත පල්ලෙහාට එල්ලෙන එක ටික ටික අඩු වෙන්න ගන්නවා. අනිත් එක තමයි මේ වගේ කට මෙහෙම තද කරන එක තොල් දෙක තප්පර 60ක් විතර, ඒ කියන්නේ 60 පාරක් විතර කරන්න බලන්න. අන්තිම එක තමයි මෙහෙම තොල් දෙක අරගෙන මේ වගේ 30 පාරක් විතර ප්‍රෙස් කරන්න. එතකොට මේ අපේ හීනි වෙන තොල් ඇරිලා පිරුණු ස්වභාවයක් ගන්නවා. ඉතින් මේ එක්සර්සයිස් 4 මතක තියාගෙන අනිවාර්යයෙන්ම ඔයාලා හැමදාම වගේ කළොත් අපිට ෆිලර්ස් වලට යන්න ඕනේ නැහැ. හොඳට ලස්සනට අපේ තොල් දෙක පිරුණු ස්වභාවයෙන් තියාගන්න පුළුවන් වෙයි. වයසත් එක්ක මේ හීනි වෙන ගතිය ටික ටික අඩු කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති ඇති කියලා. එහෙනම් මගේ YouTube channel එක Serene Radiance and Mindfulness කියන YouTube channel එක subscribe කරලා notification button එක press කරන්න. එතකොට මේ වගේ තවත් වීඩියෝස් වලින් ඔයාලට මාව හම්බ වෙන්න පුළුවන් වෙයි. එහෙනම් ගිහිල්ලා එන්න. ආයිබෝන්.